දානියෙල් 3:27. දිසාපතියෝද අධිපතියෝද ආණ්ඩුකාරයෝද රජුගේ මන්ත්‍රීවරුද රැස්ව ඒ මිනිසයන්ගේ ශරීර කෙරෙහි ගින්න බල නොපැත් වූ බවත් ඔවුන්ගේ ඉසකෙස් වත් නොදෑ බවත් ඔවුන්ගේ පොරෝන වෙනස් වෙලාවත් ගිනිගඳ ඔවුන්ට වැදිලාවත් නැති බවත් දුටුවෝය. දිසාපතියෝද අධිපතියෝද ආණ්ඩුකාරයෝද මන්ත්‍රීවරුද රැස්ව මේ අය රටේ කවුද? උසස්ම අය. රටේ උසස්ම අය දැක්කලු මේ ශත්‍රාක් මේෂාත් ආබෙත් නෙගෙව්ව ගින්නට දානවා. රටේ රජතුමාට පොඩි උණක් එනවා. මොකද්ද උණ? තමුන් රජ වුණාම මිනිස්සු යාට වඳින්න ඕනේ කියන උණ. ඉතින් ඒ නිසා එයා කිව්වා මට වඳින්න ඕනේ. මට වැන්දේ නැත්තම් වඳින්න නැති අයව ගින්නට දානවා. ඉතින් මුළු රටම වඳිද්දි මේ යුදෙව්ව තුන්දෙනා රජතුමාට වැන්දේ නැහැ. වැන්දේ නැති වුණාම රජතුමාට කේන්ති ගිහිල්ලා ගින්න 7 ගුණයකින් වැඩි කරලා මේ තුන්දෙනාව ගින්න මැද්දට දානවා. ගින්න මැද්දට දැම්මම එතකොට ඒක නැරඹුම් මැදිරියේ හිටපු අය. ඒ නැරඹුම් මැදිරියේ හිටපු අය සහ මුළු වටේම හිටපු සෙනඟ දැක්කා මිනිස්යන්ගේ ශරීරය කෙරෙහි ගින්න බල නොපවැත්තු බව දැක්කා. ආමෙන්. ගින්නට බලයක් තියෙනවා. ගින්නේ ස්වභාවය මොකද්ද? පිච්චෙනවා. ඒක තමයි මේ තුන්දෙනාව දාන්න ගිය චරපුරුෂයෝ ටික පිච්චුණා. ගින්නට බලයක් තියෙන නිසා තමයි දාන්න ගිය අය පිච්චුනේ. නමුත් ගින්න ඇතුලේ හිටපු තුන්දෙනාට ඒ ගින්න බල පැවැත්වුවේ නැහැ කියලා දේව වචනේ කියනවා. ඒ ගින්නමයි ගින්නේ ස්වභාවය පිච්චෙන එක. බුබුරා ගිනි දැල් 7 ගුණයකින් වැඩි වෙලා නැගිනවා. දිසාපතියෝ ඔක්කොම බලන් ඉන්නවා. රස්නය දැනෙනවා. හැබැයි ඒගොල්ලන්ට පේනවලු ඔවුන්ගේ ශරීරය කෙරෙහි ඒ ගින්න බල පැවතුන්නේ නැහැ. හැබැයි දාන්න ගිය අයට ඒක බල පැවතුණා. ඔයගොල්ලෝ ත්‍යාචා කරන්න. ස්වාමිනී මට මේ ලෙඩේ හැදෙන්න නරකයි. ස්වාමිනී මට මේ ප්‍රශ්නේ එන්න නරකයි. ස්වාමිනී මට මේ දේ වෙන්න නරකයි. එහෙම යාචා කරනවනේ. එහෙම යාචා කරන්නේ නැති. ශත්‍රාක් මේෂාත් ආබෙද්නෙගෝ මෙහෙමත් හිතන්නේ නැති. ඔයා අපිව බේරගත්තත් නැතත්. එහෙම හිතන්න තියා. ඔයා අපිව බේරගත්තත් නැතත්. එහිමීට බලන උඩ. දැන් වහන්සේ ඉන්නවනේ. දෙවියන් වහන්සේ අපි දෙවියන් වහන්සේ. හැබැයි ගින්නට දැම්මා. දාද්දි මොනවද දන්නේ? මෙන්න ගින්නට දාන්න ගිය අය පිච්චෙනවා. ගින්න නගිමින් තියෙනවා. හැබැයි ඇතුලේ ඉන්න අයට ගින්න බල පැවැත්ුනේ නෑ. ආමෙන්. ඒ දෙවියන් වහන්සේට තමයි ඔබ නමස්කාර කරමින් ඉන්නේ.